ඔන්න ළමයි අපිත් හදුවා මොකද? මැජික් බටර් අයිසින් එක. Oh my god. දැන් ඔයාලටත් පුළුවන් මැජික් බටර් අයිසින් වලින් වැඩ කරන්න. මේ ඇත්තටම කියනවා ළමයි මේ අයිසින් එක ඔයාලට මොන කාලගුණයට උනත් තියාගන්න පුළුවන්. හේතුව මේක දිය වෙන්නේ නැහැ. ඒකට දාන්න ඕන දේවල් ටික මම කියලා දුන්නා. එතකොට මේ විදිහට හදාගත්තොත් අවුව කාලෙට උනවත් ඔයාලට ලස්සන මේකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් අපේ මැජික් බටර් අයිසින් එක තමයි මේක. මොකද RS Cake Out Academy එකේ මැජික් බටර් අයිසින් එක. ඒත් එක්කම දෙයක් කියන්නම්. අයිසින් එක හරියටම ආවද කියලා බලාගන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් මම කිව්වා දැන් සාමාන්‍යයෙන් අයිසින් කරද්දී මේකේ ක්‍රම තුනකට අපි අයිසින් එක හදා ගන්නවා. නමුත් ඔයාලට පහසු ළමයි මම මේ කියලා දුන්න ක්‍රමය. ක්‍රම දෙක තුනකට හදාගත්තත් මේ ක්‍රමේ පහසුයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අයිසින් එක අරගෙන අයිසින් එක මෙන්න මේ විදිහට මේ පේනවද? අයිසින් එක පොඩ්ඩක් කොහොම හොල්ලලා බලන්න. වැටෙනවද? මේ යාලට පේ. බලාගන්න. චුට්ටක් ඉන්න. ඔන්න පේනවද? පදන් ටික හදන්න ගියපුවාම ඔයාලා පටලව ගන්නවා. ඒක මම ක්‍රම් කෝඩ් කරද්දි කොයි විදිහටද ඒ ටිකත් මේ වගේම හදලා ඒ ටික හදාගන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. ඒක ඔයාලගේ අයිසින් පාඩමේ. හරිද? දැනට මේ ටික බලාගන්න මේක හරි පහසුයි ඔයාලට. තේරෙනව නේද? එතකොට මෙන්න මෙහෙම ගහලා පොඩ්ඩක් මෙහෙම බලද්දි මේ පීක් එකක්. පේනවද පීක් එකක්? ඔන්ලයින් අයද පේනවද පීක් එකක් හදනවා මේ? එයා වැටෙන්නේ නැහැ මේ. දැක්කනේ? වැටෙනවද මේ හොල්ලනවා අයියේ? වැටෙනවද? නෑනේ. එතකොට අපේ මැජික් බටර් අයිසින් එක ෂෝක් නේද? ඕ කියන අයියේ. දැන් ගෙදර ගිහින් හදනව නේද? දැන් අපි බලමු එහෙනම් ඉස්සරහට අපේ ළමයි කොච්චර ලස්සන මේ වැඩ කරයිද කියලා.